හායි යාළුවනේ අද මම අරගෙන ආවේ හරිම රසවත් බිත්තර තෙම්පරාදුවක් හදාගන්න විදිහ. ගෙදර එළවලු මුකුත් නැති දාට මේකෙන් මොනවද බත් කන්න පුළුවන්. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. මුලින්ම මාළු මිරිස් ටික කපාගෙන තක්කාලි බීලුණුත් කපා ගන්න ඕන. ඊට පස්සේ තෙල් ටිකක් ලිපේ තියලා ඒකට මාළු මිරිස් ඊට පස්සේ බීලුණු තක්කාලි මේ ටිකත් එකතු කරගන්න ඕන. මේ විදිහට ඊට පස්සේ හොඳට කවලම් කරගන්නවා. මේ ටික සාමාන්‍යයෙන් හොඳට බෙදෙන්න ඕන. ඊට පස්සේ මේකට මිරිස් කුඩු ටිකක්, කහ කුඩු ටිකක්, රස අනුව ලුණුත් එකතු කරගන්න ඕන. ගොඩාක් මිරිස් දාන්න එපා මාළු මිරිස් සැර නිසා. ඊට පස්සේ බිත්තරයක් එකතු කරනවා. ඊට පස්සේ ඒ ටිකත් හොඳට කවලම් කරගන්න ඕන. විනාඩි 2ක් වගේ මේ විදිහට හොඳට කවලම් කරගන්න ඕන. ඊට පස්සේ මේ විදිහට තමයි අපි හදාගත්ත බිත්තර එක තියෙන්නේ. මෙහෙම හදාගත්තම හරිම රසයි. මේකෙන් උනත් බත් කන්න පුළුවන්. සැරට රසට ගානට තියෙනවා. හදලා නැති අය හදලා බලන්න හරිම රස කෑමක්. ලස්සනට බිත්තර කැලි ටිකත් එක්ක තියෙනවා.